රන්වන් පාට කරාබු ජෝඩුව. ඈත අතීතයේ තිබ්බ ලස්සන ගම්මානෙක නෙලූ කියලා කරුණාවන්ත දුවෙක් ජීවත් වුණා. නෙලූට අම්මා නැති වුණාට පස්සේ ඇගේ ජීවිතය දුක්ඛිත තත්වයකට පත් වුණා. සුමන එයාගේ කුඩා අම්මා එයාට කතා කරේ පොකුණේ වැඩකාරි කියලා. මොකද ඇයට දවසෙම වැඩ කරන්න තිබුණේ ගමේ විශාල නෙළුම් පොකුණ ළඟ. නෙලූගේ එකම සැනසීම වුණේ පොකුණේ තිබ්බ රන්වන් පාට නෙළුම් මලක්. ඒ මල හැමදාම හවසට මද රන්වන් එළියක් විහිදුවා. අම්මේ ඇය රහසින් කීවා. ඔබ තමයි මට ආලෝකය දෙන්නේ. මම දන්නවා. සුමන සහ දියණියන් නිතරම නෙලූගේ ඇඳුම් සඟවන නිසා ඇයට බොහෝ විට ඇඳීමට තිබුණේ පැරණි ඇඳුම් පමණයි. දිනක් රජමාලිගාවෙන් විශේෂ අණක් මුළු ගම පුරාම පැතිරුණා. කුමාරයා වන මලිත් වැව ළඟ පවත්වන විශාල උත්සවයකදී තමන්ගේ අනාගත සහකාරිය තෝරා ගන්න බව එම අණෙන් නිකුත් වුණා. සුමන සහ ඇගේ දූවරු ගොඩක් කලබල වුණා. ඔවුන් සේද සාරේ වටිනා ආභරණ වලින් සැරසිලා උත්සවයට යන්න සූදානම් වුණා. නෙලූ සුමන කෑ ගැහුවා. ඔබට යන්න බැහැ. මම එනකොට මේ පොකුණේ තියෙන හැම මාළුවෙක්වම අල්ලලා පොකුණ සුද්ධ කරලා තියන්න. කුඩා අම්මා කිව්වා. කුඩා අම්මයි සහෝදරියෝ ගෙදරින් ගියාට පස්සේ නෙලූ පොකුණ ළඟට ගිහිල්ලා හොඳටම ඇඬුවා. අනේ මටත් මේ උත්සවය බලන්න යන්න පුළුවන් නම් එක මොහොතකට විතරක් හරි. එවෙලේම රන්වන් නෙළුම් මලෙන් ආලෝකයක් ආවා. නෙළුම් මලින් පෙනී හිටියේ වෙල්හාමි කියලා මහලු කාන්තාවක්. ඇගේ ඇස්වල සිනහවක් මුසු වෙලා තිබ්බා. දුවේ වෙල්හාමි මෘදු හඬින් කීවා. ඔබේ කරුණාව මට හැමදාම දැනෙනවා. ඔබ උත්සවයට යන්න ඕනේ. ඇය නෙලූට කීවා. ඇය ඇඳ සිටි පැරණි ඇඳුම සඳ කැන් එළියට අල්ලා ගන්නා ලෙස වෙල්හාමි පැවසුවා. ඒත් සමගම නෙලූගේ ඇඳුම සුදු සහ රන්වන් නූල් වලින් ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය වුණා. දුවේ මේක දාගන්න. මහලු කාන්තාව නෙලූට ලස්සනම ලස්සන කරාබු ජෝඩුවක් දුන්නා. නමුත් මතක තියාගන්න උත්සවයේ අන්තිම අශ්ව සංදර්ශනය ඉවර වෙන්න කලින් ඔබ ආපහු එන්න ඕන. එසේ නොවුනොත් හැම දෙයක්ම රන්වන් දිය බවට පත්වේවි. නෙලූ මාලිගාවට ඇතුළු වූ විට ඇයව දුටු සියලු දෙනා මවිතයට පත් වුණා. කුමාරයා වන මලිත් ඇගේ නිහතමානී සුන්දරත්වය නිසා ඇය දෙස වශී වී බැලුවා. නෙලූ එදා උත්සවයේ දීප්තිමත්ම තරුණිය බවට පත් වුණා. කුමාරයා නෙලූව තමන්ගේ ළඟට කැඳවගෙන ඇය සමග නර්තනයකද නිරත වුණා. කුමාරයා වුණු මලිත්ට නෙලූගේ කරුණාව හොඳින් දැනුණා. උත්සවයේ අන්තිම අශ්ව සංදර්ශනය පටන් ගත්තා. වෙල්හාමිගේ අනතුරු ඇඟවීම නෙලූට මතක් වුණා. හොඳටම කලබල වෙච්ච නෙලූ කුමාරයාට සමුගන්නටවත් ඉඩ නොදී දුවන්න පටන් ගත්තා. වෙල්හාමි ඇයට දුන් කරාබු දෙකින් එකක් ඇය නර්තනයේ යෙදිනු ස්ථානයේ බිම වැහැල්ලා තිබ්බා. මේක දැකපු මලිත් කුමාරයා කරාබුවා හොලාගෙන තමාගේ ළඟින්ම තියාගත්තා. ඔහු ඇයව සොයා ගැනීමට නොහැකි වූ නිසා උදේ වන තුරුම දුකින් සිටියා විතරක් නෙවෙයි කුමාරයාගේ සිහිනයට පවා ඇය පැමිණියා. ඊළඟ දවසේ කුමාරයා රිදී කරාබුවත් අරගෙන ගම පුරාම ඇවිද ගියේ එහි හිමිකාරියව සොයාගෙන. සුමනා සහ ඇගේ දූවරු කෑ ගසා කරාබුව තමන්ගේ බව කියා සිටියා.
ඔවුන් කරාබුව බලෙන් කනේ දාගන්න හැදුවත් එය කාටවත් ගැලපුණේ නැහැ. අවසානයේදී කුමාරයා නෙළුගේ පොකුණ ළඟට ආවා. සුමනා නෙළුව හංගගෙනම ඉන්න හැදුවත් ඒ උත්සාහය නම් සාර්ථක වුණේ නැහැ. නෙළු කුමාරයාගේ පිටිපස්සෙන්ම දුවගෙන ගියා. කුමාරයා ඇයව දැක්කා. නෙළු බිම බලාගෙන හිටියේ ඇය ලජ්ජාශීලී වූ නිසයි. කුමාරයා එයට කරාබුව පළඳින්නට දුන් විට මුළු පළාතම රන්වන් පැහැයෙන් බැබළුණා. ඒ මොහොතේම නෙළුම්ගේ පැරණි ඇඳුම් රන්වන් සහ සුදු නූලෙන් හැඩවුණු රන්වන් ඇඳුමක් බවට පත් වුණා. කුමාරයා උත්සවයේදී දුටු සුන්දරත්වය සිහි කළා. සුමනාගේ සහ දියණියන්ගේ බොරුව එළිදරව් වුණා. මලිත් කුමාරයා නෙළුට මාලිගයට යන්නට ආරාධනා කළා. කුමාරයා සහ නෙළු මාලිගයට පිටත්ව ගියා. නෙළු තවදුරටත් දුක් විඳේ නම් නැහැ. ඇය මලිත් කුමාරයාත් සමග සතුටින් ජීවත් වුණා. පොකුණේ රන්වන් නෙළුම් මලක් සේම නෙළුගේ ජීවිතයත් රන්වන් ආලෝකයෙන් පිරී ඉතිරී ගියා. ඉතින් ඔයාලත් මේ වගේ කතා දිගටම බලන්න කැමති නම් අපේ මේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා.